ආයුබෝවන් සියලු දෙනාටම මම වෘත්තියෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරයෙක් නම චමින්ද වන්නියාරච්චි. මා දැන් මේ සිටින්නේ වර්ගඩි 1000ක් තරම් වූ සැලඩ් කියුකම්බර් වගාවක් වගා කර ඇති හරිතාගාරයක් තුල. මේ හරිතාගාරය මා ස්ථාපනය කරලා තියෙන්නේ මගේ නිවසට යාබදව. එතකොට මේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් කරන්නේ මම සහ මගේ පවුලේ අනිත් අයගේ සහයෝගයෙන් අපි මේ වගාව කරගෙන යන්නේ. රයිට්. මම මේ වගාව ගැන ඔබට කියන්න තීරණය කරන්නේ ඇත්තටම ඊයේ අපි මේ වගාවේ පළවෙනි ගෙඩිමුරය නෙලා ගත්තා. මේ තියෙන්නේ නෙලාගත්තට පසු තත්ත්වය. එතකොට ඔය තියෙන්නේ නෙලාගත්තට පසු තත්ත්වය. එතකොට ඊළඟ ගෙඩිමුරයටත් අවස්ථාව තව තියෙනවා. මම මේක ඔබත් එක්ක බෙදා ගන්නට ඇත්තට තීරණය කළේ මෙම වගාව පරිශ්‍රය තුල මීට කලින් තිබුණේ බෙල් පෙපර් වගාවක්. මේ බෙල් පෙපර් වගාවේදී මට තිබිච්ච ලොකුම ප්‍රශ්නය තමයි පොහොර භාවිතය. මේ පොහොර භාවිතයේදී මට ඒ පොහොර භාවිතය ඉතාමත් සංකීර්ණව තමයි තිබුණේ. 10 52 10 30 10 10 20 20 සහ ඇල්බර්ට් සොලියුෂන් එක පාදක කරගත්ත මෙන්න මේ වගේ මහ විශාල සංකීර්ණ තත්ත්වයක් මට මේ පොහොර භාවිතයන් තුළ තිබ්බා. ඊට පස්සේ දැන් මේ සංකීර්ණත්වය වැඩි වෙන්න මේකේ මූලාංක වැරදිත් එහා සමානව වැඩි. එතකොට මම හිතන්නේ මට විධිමත් තාක්ෂණික උපදේශ මම පාවිච්චි නොකලාද එහෙම නැත්නම් මට තියෙන අත්දැකීම් මදිකමද කියලා හිතා ගන්න බෑ. කෙසේ හෝ ඒ වගාව 95%ක්ම අසාර්ථක වුණා. එතකොට මේ අසාර්ථක වීමත් එක්ක මම ඇත්තටම මේ අසාර්ථක වීමට හේතු විශ්ලේෂණය කර සිටි අවධියේ තමයි මට දැනගන්නට ලැබුණේ කහගොල්ල කෘෂිකර්ම පරීක්ෂණ මධ්‍යස්ථානයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පරීක්ෂණ මධ්‍යස්ථානයේ තිබුණු වගා ප්‍රදර්ශනය සම්බන්ධව. ඇත්තටම මම මේ වගා ප්‍රදර්ශනය නැරඹීමට ගියේ ගොඩක් බලාපොරොත්තු ඇතුව. මොකද මට විශේෂයෙන්ම අවශ්‍ය වෙලා තිබුණා කෘෂිකාර්මික තාක්ෂණය සහ කෘෂිකාර්මික විෂයානුබද්ධ යම් දැනුම් කොටස්. රයිට්. එතකොට මම මේ වගාව මේ ප්‍රදර්ශනය බලන්න ගියාට පස්සේ මම ඒක දැකපු ප්‍රධානම දේ තමයි කොඩිමික්ස් කියන විශේෂිත වූ පොහොර ප්‍රභේදය. මේ කොඩිමික්ස් කියන පොහොර ප්‍රභේදය මට ඇත්තටම ඉස්සෙල්ලා මට තේරුම් ගන්නට අමාරු තත්ත්වයක් තමයි තිබ්බේ. මොකද්ද මේ ඇයි මේ කොහොමද මෙහෙම මේ වගේ පොහොර ගණනාවක් පාවිච්චි කරපු එකේ අපිට මේ තනි පොහොරකට කොහොමද යන්නේ? ඔය ආදි වශයෙන් විවිධ ප්‍රශ්න ගොඩක් මට ඒකට ඒ වෙලාවේ ඇති වුණා. ඊට පස්සේ මම වගා ගෘහයන් නිරීක්ෂණය කරනකොට මම දැක්කා X Y Z ඔය වගේ විවිධ පැල වර්ග තියෙනවා. ඇල්බර්ට් සොලියුෂන් එක එහෙම නැත්නම් වෙනත් නම් කරපු පොහොර වර්ග පාවිච්චි කරපු පැල තියෙනවා. ඒ පැලවලම කොඩිමික්ස් එක විතරක් පාවිච්චි කරපු පැල තියෙනවා. එතකොට අපි හිතමු බෙල් පේපර් කියලා. බෙල් පේපර් වල කොඩිමික්ස් පාවිච්චි කරපු බෙල් පේපර් පැල 20ක් විතර තියෙනවා. ඇල්බර්ට් සොලියුෂන් පාවිච්චි කරපු පැල 20ක් විතර තියෙනවා. වෙනත් ඔය සංඝටක පොහොර පාවිච්චි කරපු පැල 20ක් විතර තියෙනවා. ඉතින් එකම විදිහට හදලා එකම කාල සීමාව තුළ පොහොර විතරක් වෙනස් කරලා අනිත් කෘෂි රසායන ද්‍රව්‍ය දිලීර කෘමිනාශක වර්ග එකමයි, පොහොර විතරයි වෙනස්. එතකොට මම මෙන්න මේ නිර්දේශය කියන්නේ මම මේ නිදර්ශනයන් තුලදී දැක්කපු දේ තමයි කොඩිමික්ස් පාවිච්චි කරපු පැල සරුවට සහ බොහොම ස්ථාවරව හැදිලා තිබිච්ච එක. ඊට පස්සේ මට ඇත්තටම දැන් ඒක ඔබට මම මේ අතුරු කතාවක් හැටියට පෙන්නගෙනත් යන්න. දැන් ඔබ දැක්කා මේ පළවෙනි ගෙඩිමුරේ කැඩුවා කියලා කිව්වා. දැන් මේ කඳේ ඉහළ මේ තියෙන්නේ වැලේ ඉහළ. ඔබට පේනවා ඇති මේ වැලේ ඉහළට දක්වාම කිසිදු ගෙඩියක් වැල විසින් ප්‍රතික්ෂේප කරපු නැති තත්ත්වය. මේ ඊළඟ ගෙඩි වට ටික ඔය තියෙන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් හැම වෙලකම තත්ත්වය. එතකොට මේ එක්කෙනෙක්වත් ප්‍රතික්ෂේප කරපු නැති තත්ත්වයක් තමයි මම මේ ඔබට පෙන්වන්නේ. හොඳයි. එතකොට දැන් මම දැක්කා මෙන්න මේ කොඩිමික්ස් කියන ප්‍රභේදය තනිව පාවිච්චි කරපු අවස්ථාවේ ඒ වැල්වල ඒ ගස්වල තිබුණු පැහැදිලි වෙනස. ඒ කියන්නේ ඒ වැල්වල තිබිච්ච ස්ථාවරත්වය, ඒ ගස්වල තිබිච්ච ස්ථාවරත්වය, ඒ කියන්නේ ඊටමත් දෘಢව බොහොම නිරෝගීව තමයි ඒගොල්ලෝ හිටියේ. ඊට පස්සේ මම ඇත්තටම එහි මේ වැඩසටහනේ නිර්මාතෘ ඊට පස්සේ ඇත්තටම කොඩිමික්ස් කියන
පොහොර මිශ්‍රණයේ නිර්මාතෘ වෙච්ච ආචාර්ය කොඩිකාර මැතිතුමා මුණ ගැහෙන්නත් මට අවස්ථාව හම්බ වුණා. බොහොම මිත්‍රශීලී හෘදයාංගම බොහොම වැදගත් මහත්මයෙක්. එතුමා දැන් ඇත්තටම මට මගේ තියෙන ප්‍රශ්න ටිකත් මම එතුමා එක්ක බෙදාගත්තා. බොහොම සාවධානව අසාගෙන ඉඳලා එතුමා අවසානයේ මට උත්තරේ දෙනවා. හරි අපි බලමු ඉස්සෙල්ලා වගාව නිරීක්ෂණය කළ යුතුයි කියලා. ඊට පස්සේ එතුමා ඇත්තට එතුමාගේ කාලය ශ්‍රමය වැය කරලා වෘත්තිකයෙක් හැටියට එතුමා ඇවිල්ලා වගාව නිරීක්ෂණය කරා. එතකොටත් මට ඇත්තටම ඒ වෙනකොට මට දෙන්න තියෙන උපදෙස් ටික එතුමා දුන්නා. ඒ කියන්නේ වගාව දැක්කට පස්සේ එතකොට දීපු වැදගත් උපදෙස් තමයි මේ වගාව ඒ වෙනකොට තේරුමක් නැහැ අයින් කරන්න අසාර්ථකයි කියලා. ඊට පස්සේ මම ඇත්තට මේ වගාව අයින් කළා. මෙන්න මේ තියෙන වගාවත් මේ වෙනකොට පවත්වාගෙන යන මෙම සැලඩ් කියුකම්බර් වගාවට යොමු වුණා. ඒකේ මුලින් ඉඳලාම ඇත්තටම තාක්ෂණික විද්‍යාත්මක උපදෙස් එතුමා විසින් තමයි මට ලබා දෙන්නේ. එතකොට මා දැකපු මම මේ වගාවන් තුලදී දැකපු තවත් කාරණයක් තමයි ඔබත් කෘෂිකාර්මික තාක්ෂණික විද්‍යාත්මක උපදෙස් ලබා ගන්න ඒ වෘත්තිකයෙක් එක්කම සම්බන්ධ වෙන්න කියන එකත් මම ඔබට යලිත් මතක් කරලා දෙනවා. මොකද අතුරු කතාවක් හැටියට. ඊට පස්සේ දැන් කොහොම හරි මම මේ වගාව කරගෙන යනවා. ඊයේ පළවෙනි ගෙඩිමුරේ කැඩුවා. සාමාන්‍ය අපේක්ෂිත හාවස්ට් එක එහෙම නැත්නම් අපේක්ෂිත පළදා ප්‍රමාණය වර්ග 1000කට කිලෝ 60යි එකවරකදී අපේක්ෂිත ප්‍රමාණය. එතකොට මම ඇත්තටම ඒ අපේක්ෂිත ප්‍රමාණය සම්පූර්ණ කරා. මගේ ප්‍රමාණය 65ක් විතර වගේ තිබ්බා. ඒ 65ක් තියෙන්නත් තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ ඩ්‍රිප් ලයින් එක, ඒ කියන්නේ බට ලයින් එක, පොහොර ගියපු බට ලයින් එකේ එක අංශයක් හරියට වැඩ කරේ නැහැ. ඒක මට ඇත්තටම මට ඒක නිරීක්ෂණය වුණේ නැහැ. ඒ කියන්නේ රෝස් දෙකක් මේ කියන්නේ පැල 50ක විතර රෝ දෙකක්ම මට එකෙන් අඩාල වුණා. ඊට පස්සේ මම ඒක යථාතත්ත්වයට පත් කරා. හැබැයි යථාතත්ත්වයට පත් කරනකොට මේ සැරේ පළදාවට ඒ රෝ දෙක නැතුව පෙරදිලා හරි ඒ පේලි දෙක මගේ අතින් මගේ අතපසුවීම නොවුණා නම් අනිවාර්යෙන් මේ පළදාව කිලෝ 90 හෝ 100 දක්වා යනවා කියන එක මට හිතෙනවා යාවි කියලා. හරි කොහොම වුණත් දැන් තත්ත්වය සමතකටපත් වෙලා සියලු දේ සාමාන්‍යයි. පාවිච්චි කරේ කොඩි මික්ස් පමණයි. ඔබ දැක්කා මේකේ පළවෙනි වගාවේ පළවෙනි කැඩීමට පස්සේ පළවෙනි පළදාව නෙලීමට පස්සේ ඊළඟට තියෙන කට්ටිය දැන් මේ තියෙන්නේ දැන් උදාහරණයක් හැටියට මේ ඊළඟට ඉන්න කට්ටිය මේගොල්ලෝ තමයි ඊළඟට මම පළදාව නෙලන්න තියෙන කට්ටිය. ඔය දැන් මේගොල්ලෝ ක්‍රමානුකූලව මම මේ වැලදිගේ උඩහට අරන් යනවා. ඒ වැලේම රයිට්. දැන් මේ වැලේ උඩහට යනකොට ඉහළ තියෙන දැල්ලෙත් ගෙඩි මල් හටගෙන තියෙනවා. මේක සමහරක් තැන්වල මල් කීපයක් හටගෙන තියෙනවා. එක බංච් එකේ එක පුරුකේ මේ ඔබට පේනවා ඇති මල් කීපයක් රැහැන් වශයෙන් අල්ලලා තියෙනවා. මේ තනි ගෙඩිය නෙමේ. මේ තනි ගෙඩිය නෙමේ මේ අල්ලලා තියෙන්නේ. එතකොට මේකත් විශේෂයි. මේ තත්ත්වයක් විශේෂයි. මේ හැමතැනකම මෙහිමයි. එතකොට මේ තත්ත්වයට පාදක වුණේ පාවිච්චි කරපු පොහොර කියන එක මට ඉතාමත් තහවුරුයි. ඒ තහවුරුකම නිසාමයි මම ඔබත් එක්ක මේක බෙදාගන්නේ. ඔබත් උත්සාහ කරලා බලන්න මේ කොඩි මික්ස් කියන විශේෂිත වූ පොහොර මිශ්‍රණය පාවිච්චි කරන්න. මම මේ වීඩියෝ එක ගේන්නෙම ඇත්තටම මෙන්න මේ විශේෂ මම අත්දැකපු මේ පොහොර මිශ්‍රණය ගැන ඔබට කියන්නට පමණයි. හේතුව මම කලින් පොහොර මිශ්‍රණ පාවිච්චි කරද්දී එහි තිබෙන සංකීර්ණත්වයත් එහි තිබෙන ව්‍යාකූලත්වයත් නිසා ඒ වගේම ගොඩක් අපහසුතාවයටපත් වුණා. ඒ වගේම ඒ පොහොරවල මිල ගණන් දරා ගන්න බැරි තරම් ඉහළ මිල ගණන්. ඇත්තටම මේ පොහොරවල කිලෝ එකක සාධාරණ මිලක් තමයි මේ කිලෝ එකකට තියෙන්නේ. ඔබ අනෙක් පොහොර වර්ග පාවිච්චි කළා නම් ඔබට එකවරකට පොහොර යොදනකොට ආසන්න වශයෙන් රුපියල් 4000කට ආසන්න ප්‍රමාණයක් යනවා. හෝ 3500ක් විතර. හැබැයි මේ පොහොර ප්‍රමාණය පාවිච්චි කරද්දී ඔබ ඉතාම අඩු මුදලක් තමයි ඒ වෙනුවෙන් වැය කරන්නේ. හොඳට මතක තියාගන්න මට පළවෙනි කන්නේ කඩන තුරුම පොහොර වලට ගිහිලා තියෙන සම්පස්ත වියදම රුපියල් 6800ක හෝ 7000 ගානක වගේ ඉතා කුඩා ප්‍රමාණයක් තමයි මේ සමස්ත වගාවේ. ඒ කියන්නේ මේ වෙනකොට මාසයක්
පැනලා දවස් 40 ගානක් වෙන මේ වගාවට ඒ 40 ගාන පුරාවටම ඔන්න ඔය ප්‍රමාණය තමයි මට වියදම් වෙලා තියෙන පොහොර හා සම්බන්ධ. එතකොට ඔබ තීරණය කරන්න ඔබ ඒ පොහොර වලට යා යුතුද නැද්ද කියන එක ඔබට තීරණය කරන්න පුළුවන්. මම ඔබට යලිත් ගෞරවයෙන් ආරාධනා කරනවා කොඩිමික්ස් පොහොර ඔබත් ශේෂ්ත්‍රයට පාවිච්චි කරලා අත්හදා බලන්න. උපරිමයෙන් මාස 3ක් යයි එක කන්නයක් යයි. හැබැයි දීර්ඝකාලීන සාර්ථක ආයෝජනයක් වෙනවට කිසිදු සැකයක් නැහැ. කිසිදු සැකයක් නැහැ. මම මේ පොහොර වල හොඳට මතක තියාගන්න මේ පොහොර වලට ඇතම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඩ්‍රිප් ලයින් එකෙන් යවන්න බැරිද කියලා, බට ලයින් එකෙන් යවන්න බෑද කියලා එක ප්‍රශ්න එන්න පුළුවන්. උත්තරය තමයි නැහැ, පුළුවන්. සාර්ථකයි අතිශය. එහෙනම් ඔබට සුබ දවසක්. මම යලිත් මෙවැනි වීඩියෝ එකක් තුලින් ඔබ හමු වෙන්න අපේක්ෂා කරනවා. ඔබට ස්තුතියි.